ප්‍රෙෂර් වැඩි වෙලා chest pain එකක් දැන් එන්න ගන්නවා. heart එක block වෙගෙන ඉන්නේ heart. අපි අඳුරගන්න මේ heart attack එක. දැන් මේ දවස්වල තාමට medicals එක. ජපානයේ කියලා අවුරුද්දකට පාර medical එකක් ගත්තා. ප්‍රෙෂර් වැඩි වෙලා කෑම history එක ගත්තාම මොනවද කාලා තිබු? ramen sausages. කෑමෙන්මයි අදාළන්නේ. අරුණා කරලා ඉඳ පරිස්සම්. දන්නේ නැතුව කනවා ඊට පස්සේ ලෙඩ හැදුනා වැඩන්නේ නැහැ. එතකොට දැන් ඔන්න අපි තෙල් කෑම කනවා, කොලෙස්ටරෝල් කනවා කනකොට ඔය ලේවල වැඩි කර තැන්පත් වෙලා ඇඟේ තැන්පත් වෙලා ඊට පස්සේ ඔය යනවා රුධිර නාල ඔස්සේ. හෘදයට රුධිර සප්ලයි එක කර කිරීටක දාමු. අපි කියන්නේ කොරොනරි ආටරිස් කියලා. හෘදය වටේට දියුනේ දර කෙස් ගස් වගේ අතු ගිහිලා දියුනේ රුධිර නාල. අපි ඒවට කියනවා කිරීටක දාමු. කොරොනරි ආටරිස්. ඒක බොහොම සියුම් සිහින්. ටෑන් පාටේ ඉරස් වලා සිහින්. එතන ඕවා ඇතුලේ ගිහිල්ලා අර කොලෙස්ටරෝල් ටික ටික තැන්පත් වෙනවා. ඔකට අපි කියන ඇතනොස්ක්ලෙරෝසිස්. ඇතනෝමා කොලෙස්ටරෝල් ඇතුලේ දැන්වත් යනවා. එතන මොකද වෙන්නේ? ඔය නාලේ ටික ටික සිහින උඩාවේ. අන්න සැරිසරි chest pain එකක් දැන් එන්න ගන්නවා. අවුරුදු 40 45 50 වෙනකොට. හරි. සැරිසරි පොබ්බේ ගමක් එන්න ගන්නවා. මොකක් හරි වැඩක් කරලා පඩි කරන්නේ නැත්නම් ඔයාට පොබ්බේ ගමක් එන්න. ඒක එන්නේ ටික තද කරනවා වගේ ඉර වෙනවා වගේ ඉන්නත් අමාරුයි. තාඩිය දාලා පොඩ්ඩක් වම් පැත්ත අතරින් ගිහලා සුට්ටක් කොහොම එනවා. ඉතින් ඒ වෙලාවට අපි ආවුකට මෙහෙම මේ සුපයින් කොෆිෂන් එකේ ගිහලා ෂර්ට් එක උඩ ගහලා අත ගාලා පවන් ගහලා ෂේප් කරලා තව ටිකකින් හරියනවා. හරිද? හැබැයි අකුරියානේ කියලා බෝඩින් සයින් එක. අපි ඒක කියනවා ඇන්ජයිනා. පළවෙනි කාඩියෝවැස්කියුලර් ඩිසීස් එක මොකද්ද එතකොට? ඇන්ජයිනා ලියාගන්න. ඇන්ජයිනා. අත තියාගන්න ඒක නොසලකා හරින්න එපා. ඒකේ වෙලෙට ටික වෙලාවකින් හොඳ වුණාට ඒක තමයි බෝඩින් සයින් එක. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? heart එක block වීගෙන ඉන්නේ heart එකේ උත්තර වාහිනිය. ඒ block එක අඳුර ගන්න ඕනේ. හරි. ඔන්න ටික කාලයක් යනකොට මෙයාම ගණන් ගන්න තවත් තෙල් කෑම කන්න. දැන් මොකද වෙන්නේ? තව තව අර block වෙනවා. ඕක 110 15 20 30 140 50 60 70 80 90 වෙනකම් බ්ලොක් වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන ඇන්ජියෝග්‍රෑම් කියලා ටෙස්ට් එකක්, ඩයි ටෙස්ට් එක කියලා කියන්නේ. ඒක කරලා අපි බලනෝනේ ඉතින් කොච්චර බ්ලොක් වෙලාද කියලා. ડોක්ටර්ස්ලා ලියනවනේ 100 කියලා බ්ලොක්ද කියලා. 80 90 99 බ්ලොක් වෙච්ච තියෙනවා. දැන් මේ බ්ලොක් වෙච්ච තැනකින් ඇඟේ ඒ කැටියක් ගමන් කරන් හිරවුණු. මේ ඇඟේ ඒ කැටි හැදෙනවා. දැනුත් හැදෙනවා. දියවෙනවා. ආයි හැදෙනවා දියවෙනවා. ඔය හැදිච්ච එකක් එතනින් යනකොට එකපාරටම බ්ලොක් වුණොත් අර පස්සෙන් ගිහිල්ලා. එතන සිගිනල්න්දී මොකද වෙන්නේ? එතනින් එහාට ඒ අදාළ heart muscle කොටසට ලේ යන්නෙම නෑ. ඉස්සෙල්ලා ටික ටික හරි ගියානේ. දැන් මේක කම්ප්ලීට්ලි බ්ලොක් වුණා මොකද වෙන්නේ? ඉතින් එහාට ලේ යන්නෙම නෑ. ලේ යන්නේ එතන ඔක්සිජන් යන්නේ නෑ. ලේ එකනේ ඔක්සිජන් යන්නේ. හිමොග්ලොබින් වල තියෙන ඔක්සිජන්. දැන් මොකද වෙන්නේ? ඒ අදාළ heart muscle එකේ cells මැරෙන්න ගන්න. ඔක්සිජන් නැති හින්දා cells මැරෙනවා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන වචන තමයි infarction. heart එකට අපි කියනවා මයෝකාඩිය. ඒ හින්දා අපි මේ ලෙඩේට මොකද කියන්නේ? මයෝකාඩියල් infarction. ඊළඟ ලෙඩේ කියනවා. කෙටියෙන් MI කියලා කියනවා. මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. අපි සාමාන්‍යයෙන් heart attack කියන්නේ ඕකට. හරිද? අපි සාමාන්‍යයෙන් heart attack කියන්නේ ඔන්න ඕක. කෙටියෙන් MI කියලා කියනවා. දැන් මගේ මාමා කෙනෙක් දවසක් අපේ සීයාගේ මරණ සාධිකේ හම්බෙලා මගෙන් අහනවා. දැන් මේ කැම්පස් වලට උනාට පස්සේ ඉතින් මගෙන් ඇහුවා. මොකක්ද මේ මරණයට හේතුව MI නේ. ඒලා තියෙන MI කියන්නේ මරණයට හේතුව. ඒක මොකද්ද පුතේ කියලා. එතකොට තමයි මම පැහැදිලි කරලා දුන්නේ. MI මරණයට හේතුව මොකද්ද? MI. ඉතින් මිනිස්සු දැන් මොකද්ද මාර්ගෙට යන්නේ මේක? MI කියලා එකක් තියෙනවා. මොකද්ද? මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් heart attack. ගොඩක් මරණ සාධක වල එන වචනයක් MI heart attack. දැන් heart attack එකේ හැදුණු ගමන් එයා අපේ තද බල වේදනාවක් එනවා. දාඩිය දානවා, වමන යනවා, කලන්තේ දානවා. අපුව අල්ලගෙන වැටෙනවා. ඒ වෙලාවට පාංග ගහින් එපා ඉතින්. මැරෙයි මනස. වහාම ඔයගොල්ලෝ ගත කරන්න. ඔයගොල්ලෝ රෝග ලක්ෂණ අඳුර ගන්නවා. ඔයගොල්ලෝ ගියා හොම් එකෙදිත් එහෙම වෙන්න පුළුවන්. ඒකයි මේ උගන්වන්නේ. හරිද? පාට අපුව අල්ලලා කෙනෙක් වැටේ. අපි අඳුරගන්න මේ heart attack එක කියලා දාඩිය දාලා අතපය සීතල දෙලා වහාම රෝගල් ගත කරන්න. ඇයි? ඒකම වෙලා බලන්න. නර්ස් කෙනෙක් කියන්නේ වෙලා ඔල්ලෝසුව එල්ලලා තියෙන ලස්සනට නෑ. වෙලා හිතාම ඇදලා තියලා. ඒ කියාම වල බීජ වල හැමතැනම ඔල්ලෝසු ගහලා තියෙන මිස්කිල් තමයි. ඒ ඇයි කියලා මම කියන්නේ. හොඳ රෝහල් ගෙනියන. ගෙනිච්ච මම ડોක්ටර් මොකක්ද දාන්නේ? කීයටද උනේ? අපි කියන්න ඕන වෙලාව 9:45ට උනේ. 10ට විතර උනේ 11ට විතර උනේ එහෙම හරියන්නේ නැහැ. ඇයි ඒ ට්‍රීට්මන්ට් මෙතඩ් එක තීරණය වෙන්නේ ලෙඩේ හැදිලා මේ වෙලාවට කොච්චර වෙලාවක් ගිහිල්ලාද කියන එක. මේ heart attack එකට විදින බෙහෙත් වර්ග කීපයක් තියෙනවා. එක බෙහෙත් එකක් තියෙනවා. මිනිත්තු 45ක් විතර ඇතුළත රෝගියව ගෙනාවොත් විදින බෙහෙත් එකක් තියෙනවා. ටෙනෙක්ටර් බේස්ඩ්. හරිද? ඒක විත්ත ගමන් අර හැදලා තියෙන ලේකටිය දිය වෙනවා. දිය වෙලා ආපහු ඉක්මනට අතට බ්ලඩ් යන්න ගන්නවා. heart එක හරි කමන. හැබැයි හිතන්න මෙයා එකම ආයේ පැය 3-4කට පස්සේ ගියා. එතකොට අර බෙහෙත් එක විදින්නේ නැහැ මෙයාට. විතර වැඩන්නේ. දැන් heart muscle එක එතන මැරෙලා ඉවරයි. අර බෙහෙත් එක බොරුවට නාස්ති කරලා වැඩන්නේ. දැන් මෙයාට වෙනම බෙහෙත් එකක් පටන් ගන්න. එනොක්සිෆාරින් කියලා චූඩි බෙහෙත් එකක් අර බඩට විදින්න පැය 48ක් තිස්සේ. ඒක ඇදගෙනවත් බස්සන්න නැතුව බෙහෙත් විදින්න. කන්නවත් දෙන්න. හරි? කන්නවත් නොති පැය 48ක් පියාවු බෙහෙත් විදින්න. හරි. එහෙම කරලා දැන් මෙයාව ගොඩ දාලා ඔන්න ගෙදර ගෙනාවා. දැන් මෙයාට බොන බෙහෙත් දෙන්න. මොනවද? ඇස්පිරින් කියලා බෙහෙත් එකක් දෙනවා. ලේ කැටි හැදුණොත් දියවේ.
දිවයට තියාගන්න GTN කියලා ටැබ්ලට් එකක් දෙනවා හදිසි අවස්ථාවලදී බ්ලොක් වෙච්ච නාර ටීම් මේ නිකොරන් ඩී කියලා බෙහෙත් තියෙනවා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන බෙහෙත් තියෙනවා තේරුණාද ඊට පස්සේ ලිපිඩ්ස් තියෙන බෙහෙත් තියෙනවා ඇටෝස්ටැටින් කියලා හරි ඔය කට්ටිය බොන්නේ ඇටෝවා සර්වර්ව කියලා බොන්නේ එක එක බ්‍රෑන්ඩ් ඇටෝස්ටැටින් ලිපිඩ් ලෝවරින් ඩ්‍රග් ලිපිඩ් දියවන බෙහෙත් වල ඔය එක එක බෙහෙත් තියෙනවා දැන් මෙයා මේවත් බොනවා දැන් එතකොට හැබැයි එයාට සැරේ සැරේ හાર્ට් ඇටැක් දෙක තුනක් තව එනවා සැරේ සැරේ එනවා සයිලන්ට් එකවත් අපි දන්නේ නැහැ ඇවිල්ලා දැන් මොකද වෙන්නේ මෙයාගේ හાર્ට් එකේ තැනින් තැන ඒ එන වාරයක් ගානේ හાર્ට් එකේ තැනින් තැන සෙල්ස් දැන් මැරෙන මේ මැරීමත් එක්ක කලින් වගේ දැන් හાર્ට් එක හොඳට වැඩ කරන්නේ නැහැ අර අඹගෙඩියක දැන් දැන් නරක වෙලා ඒ කියන්නේ හાર્ට් එකේ දැන් ෆේල් වෙනවා 100% හાર્ට් එක හොඳට වැඩ කරන්නේ නැහැ අන්න ඒ විදිහට අපි කියනවා මොකද්ද හાર્ට් ෆේලියර් ලියගන්න ඉන්නගේ ඒක ප්‍රධාන හතරම තුනයි ඇන්ජයිනා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් හાર્ට් ෆේලියර් හાર્ට් ෆේලියර් එකක් එන්නේ එතකොට ඔය මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්ස් දෙක තුනක් ඇවිල්ලා හાર્ට් එක ඩැමේජ් වෙනවා තියෙනවා මෙයාගේ කකුල් ඉදි වෙනවා හાર્ට් ෆේලියර් එකේ කකුල් ඇන්කල්ස් ඉදි වෙනවා ඒ මොකද පල්ලෙහා තියෙන ලිය හොඳට උඩට එන්නේ නැහැ හાર્ට් එක ෆේල් හොඳට ඇගේ බ්ලඩ් සර්කියුලේෂන් එක වෙන්නේ නැහැ ඒතර යට බ්ලඩ් එකතුලා කකුල් ඉදි වෙනවා අතපය ඉදි වෙනවා වැඩක් කරගන්න අමාරු ඉස්ම ගන්න අමාරු හරි හොට් ඇවිද්දත් අමාරු මේගොල්ලෝ හાર્ට් ෆේලියර් වල දැකලා අපි යනවා සර්ජරි කරට ඔය තියෙන non surgical treatments surgical කියන්නේ ඇඟ කපන කොට නෙමෙයි ඔය තියෙන දැන් අපි යනවා surgical treatment වලට එතකොට surgical treatment වල එකක් තමයි CABG coronary artery bypass graft අපි ගෙටියෙන් ලියාගමු bypass අපි දන්නේ වචනේ bypass CABG එක තමයි ડોක්ටර් ලියන්නේ අර ලොකු coronary artery එක මැද්දෙන්ම සම්පූර්ණයෙන් 99%ක්ම බ්ලොක් වෙලා bypass එකක් කරන්න කියලා ડોක්ටර් කියනවා එතකොට මොකද කරන්නේ යාගේ කකුලේ මෙන්න මෙතන තියෙනවා අපේ හොඳ වේන් එකක් නේද හැමෝගෙම මෙතන හොඳ දිග වේන් එකක් තියෙනවා greater saturus vein කිය. හරිද? ඒ වේන් එක දිගට කපලා ගන්නවා. චරක් විතර ගන්න. කපලා අරගෙන ඒක ගාට අර දැන් අපි හිතමු අපේ coronary artery එකේ මෙතන බ්ලොක් කියලා. මෙතන ඉඳන් මෙතනට මෙහෙම උඩින් පාලමක් වගේ අරක සම්බන්ධ කරනවා. bypass කරන ගැඩේ ගමු. තේරෙනවද? වෙනම පාරක් හදනවා. ඒතර අතනින් බ්ලොක් වලට කවන්නේ දැන් ලිය මෙතන යනවා. මේව ඕපන් කරනවා. මේවා ඇරලා ඊට පස්සේ heart එක වැඩ කරන එක නවත්තලා පණ පිටින් ඉදී මොකෝ මරලා කරන්නේ පණ පිටින් ඉදී heart එක වැඩ කරන එක නවත්තලා සර්ජරි එක කරලා ආයි මහල් bypass ලේසි දෙයක් නෙමෙයි හැබැයි bypass එක කරාම සාමාන්‍ය අවුරුදු 10ක් විතර තරුණ වෙනවා කියලා අපි කියන්නේ ඒ කියන්නේ මීට අවුරුදු 10ක විතර කලින් එයාගේ තිබ්බ heart එක ආයි යාට ලැබෙනවා ඒ වෙනම වේන එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ යා ඒකයි ඉල්ම කියන්නේ හරි ඊළඟ ඔප්ෂන් එක තමයි ස්ටෙන්ට් එකක් දාන්න මෙතනින් විත්තා ඒකට යවුවා හෘදේ බ්ලොක් වෙච්ච තැනට ගියා ඇතුලේ කැමරාවක් එක්ක ඇතුලට යන කේබල් එක හිතන්නමු ඒක දිගේ ගෙනියලා මෙතනට යනවා හෘදේ ඇතුලට යනවා ඊළඟ කොරෝනරි ආර්ටරි ඇතුලට මේ කේබල් එක එනවා ડોක්ටර් කැමරාවකින් බලාගෙන යවමු ඒක ඊට පස්සේ අතන්ට ගිහිල්ලා බ්ලොක් වෙච්ච තැනට ගිහිල්ලා බැලුන් එකක් එතන පුම්බ එතන මොකද වෙනවද බ්ලොක් වෙච්ච තැන දැන් පිම්බෙන මේ ඇකිලා තියෙන තැන නෑ පිම්බෙන ඊට පස්සේ එතන ස්ප්‍රින් එකක් රඳවනවා ඊට පස්සේ බැලුන් එක අයියලා දැන් අර ඇකිලිච්ච තැන මොකද වෙලා තියෙන්නේ හරිලා තියෙන්නේ ස්ටෙන්ට් එකක් දාලා ස්ටෙන්ට් දාගොය ඕනතරම් ස්ටෙන්ට් දෙක තුන දාලා ඉන්නවා ඔන්න ඔය ක්‍රම දෙකෙන් අපිට පුළුවන් ආයෙ heart එක උඩ දාගන්න. හරි. ඒක කාඩියෝවැස්කියුලර් ඩිසීසස් ගැන ප්‍රධාන වශයෙන් ඕවා තමයි කියන්නේ.